සුබ දවසක් ඔයාලා හැමෝටම අපේ ගෙදර YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට සැරකියාවක් ඉදිරියට කරන්න පුළුවන් ගොඩක් දෙනා ලොකු අවධානයක් යොමු කරන්නේ නැති. ඒ වගේම ආරම්භ කළොත් එහෙම හොඳ ආදායමක් උපයන්න පුළුවන් ටිකක් වෙනස් විදිහේ ව්‍යාපාරයක් තමයි ඔයාලට මම අද ඉදිරිපත් කරන්නේ. මම දන්න තරමින් නම් මින් පෙරදී YouTube එක තුල කිසිම කෙනෙක් මේ වගේ ව්‍යාපාර අදහසක් ඔයාලට ඉදිරිපත් කළා නැහැ. ඉතින් අපි බලමු මුලින්ම අපට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මුලින්ම මම පාම්පිටි ග්‍රෑම් 500ක් මේ විදිහට මැනලා වෙන් කර ගන්නවා. ඊට පස්සේ මේ වගේ කුඩා භාජනයකට ඊස්ට් වලින් තේ හැන්දක් සහ සීනි මේස හැන්දක් එකතු කර ගන්නවා. සාමාන්‍යයෙන් ඇඟිල්ල දාන මට්ටමටත් වඩා අඩු උණුසුමක් තියෙන මද උණුසුම් වතුර තේ හැඳි එකමාරක් වගේ එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරලා ටිකක් පිපෙන්න තියාගන්න. ඊට පස්සේ මම පාම්පිටියකට ලුණු කුඩු තේ හැන්දක් එකතු කරලා පිපෙන්න පැත්තකින් තියාගත්ත ඊස්ට් මිශ්‍රණයත් මේකට එකතු කරගන්නවා. දැන් අපි මේ පාම්පිටියකට සාමාන්‍ය ඇල් වතුර ටිකෙන් ටික එකතු කරගන්න ගමන් අතේ නොඇලෙන පිටිමෝලියක් අනා ගන්න ඕන. මම මේ වීඩියෝ එක ඉදිරියේදී වීඩියෝ එක යන අතරතුර ඔයාලට කියන්නම්කෝ මොනවද අද මම මේ ඔයාලට හදන්න කියලා දෙන්න කියලා. ඉතින් මම YouTube එකේ කමියුනිටි පෝස්ට් එකක් දාලා ඔයාලට ගෙස් කරන්න කිව්වා මම මේ අද ඔයාලට ඉදිරිපත් කරන රෙසිපි එක මොකක්ද කියලා කියන කෙනෙකුට තෑග්ගක් දෙනවා කියලා. ඉතින් මේ වෙනකන් කිසිම කෙනෙකුට හරිම රෙසිපි එක මොකක්ද කියලා කියන්න බැරි වුණා. ඉතින් ඔන්න අද අපි බලමුකෝ මොකක්ද ඒ රහස් වට්ටෝරුව කියලා. ඔන්න මම දැන් මේ පිටිමෝලිය හොඳට අතින් නීට් කරලා අනාගෙන මේ විදිහට බෝලයක් හැඩයට හදලා මේක අපි විනාඩි 30ක් 40ක් වගේ පිපෙන්න තියාගන්න ඕන. විනාඩි 40ක් විතර ගියාට පස්සේ මම ඔයාලට මේ පෙන්නන්නේ දැන් පිටිමෝලිය හොඳට පිපිලා තියෙන්නේ. දැන් අපි මේක චූටි වැඩක් කරන්න තියෙනවා. ඊට කලින් මම මේ විදිහට සාමාන්‍යයෙන් ඔයාලට ගෙදර තියෙන විදිහේ ඕනම හැඩයක ට්‍රේ එකක මේ විදිහට තෙල් ටිකක් තවරලා පැත්තකින් තියාගන්න. මේ වැඩේට කේක් බේක් කරන්න ගන්න ට්‍රේ එකක් ගත්තට කමක් නැහැ. මම අරගෙන තියෙන්නේ කේක් බේක් කරන්න ගන්න රවුන්ඩ් හැඩයේ ට්‍රේ එකක්. දැන් අපි මේ පිටිමෝලිය කරන්න යන වැඩේට කලින් මම මේ විදිහට කොටසක් වෙන් කර ගන්නවා. ඔයාලට ක්‍රම දෙකකට කියලා දෙන්න ඕන නිසා ඔයාලට එහෙම කරන්න අවශ්‍ය නැහැ. එකම පිටිමෝලිය අරගෙන මේ විදිහට අරගන්න ට්‍රේ එකේ දාලා සාමාන්‍යයෙන් ටිකක් මේ විදිහට තුනී කරගෙන තව ටිකක් මේක පිපෙන්න තියාගන්න. ඊට පස්සේ මම දැන් ඔයාලට පෙන්නනවා කියන ක්‍රම දෙකක්. ඉතුරු පිටි කොටසට මම මේ විදිහට කහපාට කලරින් ටිකක් එකතු කර ගන්නවා. ඔයාලට මේ විදිහට පිටිමෝලිය ඇනුවට පස්සේ කලින් එකතු කරන්න එපා. එතකොට අර ටිකක් අතින් ගොඩක් කනන්න ඕන මිශ්‍ර වෙන ගැටලුවක් තියෙනවා. ඉතින් මේ විදිහට මම තවත් පිටි කොටසක් කලරින් දාලා අරගෙන කලින් විදිහටම ට්‍රේ එකට එකතු කර ගන්නවා. වෙනම ට්‍රේ එකකට මම තෙල් තවරලා අරගෙන තියෙන්නේ. මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම දැන් ලොකු කුතුහලයක් ඇති මොනවද මම මේ අද ඔයාලට හදන්න කියලා දෙන්නේ කියලා. ඉතින් දෙයක් කරන්න අනිවාර්යෙන්ම අපි හැමදේම ඉගෙන ගන්න ඕනනේ. ඉතින් මේ විදිහට ඉවසීමෙන් බලාගෙන ඉන්න මම ඔයාලට කවුරුත් හිතන්නේ නැති ව්‍යාපාරික අදහසක් තමයි කියලා දෙන්නේ. දැන් මම මෙතන ස්ටීමර් එක, ඒ කියන්නේ රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ ඒ කොටසට අපි එක සැරයක් අනාගත කියන්නේ සුදු පාට පිටිමෝලි එකතු කරලා ඒකේ ලිඩ් එකට රෙදි කෑල්ලක් ආවරණය කරලා මම හොඳින් නටන උණු වතුර මතු පිටින් මේ ස්ටීමර් එක තියලා පැය භාගයක් මේ පිටිමෝලිය ස්ටීම් කරගන්නවා. මේ විදිහට ස්ටීම් කරලා අරගන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අපි මේක oven එකේ තමයි කරගන්න ඕන. නමුත් oven එකකට යන කරන්ට් ගැටලු සහ අපිට මූලික වියදමක් ලොකුවට දරන්නේ නැතුව මේක ව්‍යාපාරයක් විදිහට කරන්න අවශ්‍ය නිසා තමයි මම ස්ටීමර් එකේ මේක ස්ටීම් කරලා අරගන්නේ. දැන් බලන්න ඔන්න අපට ස්ටීම් බන් දෙකක් විදිහට මේ පිටිමෝලි දෙක ලැබිලා තියෙනවා. දැන් මම ඔයාලට කියන්නම් මොනවද අද මේ මම ඔයාලට හදන්න කියලා දෙන්නේ කියලා. මම අද ඔයාලට ස්වයංක්‍රියාවක් විදිහට පාන් කුඩු නිෂ්පාදනය කරන්න තමයි කියලා දෙන්නේ. ඔයාලා දන්නවා මේ වෙනකොට මේ කාලේදී කෑම ව්‍යාපාරය ගොඩක් දෙනා කරගෙන යනවා වගේම අපිට පුළුවන් කෑම හදන්න බැරි නම් කෑම හදන්නේ නැත්නම් කෑම වලට අපිට සපයන්න පුළුවන් අමුද්‍රව්‍ය සපයන කෙනෙක් විදිහට ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් මේක අපිට පාන් ගෙඩියක් විදිහට පාරාත්තලක් විදිහට oven එකේ කරගන්න තියෙන වැඩේ තමයි යන විදුලි බිල අඩු කරගෙන මේ විදිහට මම ස්ටීම් බන් එකක් විදිහට මුලින්ම හදා ගන්නවා. ඊට පස්සේ මේ හදාගත්ත ස්ටීම් බන් එක මේ විදිහට කුඩා කෑලි වලට කපා ගන්නවා. හැබැයි මෙතනින් පස්සේ ක්‍රියාවලියට නම් අපට oven එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාට oven එකක් නැහැ කියලා ඔයා වද වෙන්න එපා. ඔයාට ලොකු අදිෂ්ඨානයක් තියෙනවා නම් මම මේක ව්‍යාපාරයක් විදිහට අනිවාර්යයෙන්ම කරනවා කියලා. මම ඔයාලට මේ පෙන්නන විදිහේ දර
දර පෝරණුවක්කට යන්න පුළුවන් ඔයාලට සාමාන්‍යයෙන් මේක මේ විදිහට දර පෝරණුවක් ඔයාලට එලිමහනේ හදාගන්න පුළුවන්. එහෙම කළොත් ඔයාලට විදුලි යොදුනම් භාවිතා කරනවා වෙනුවට මේ විදිහට එලිමහනේ පුංචි දර පෝරණුවක් හදාගෙන මේක ඔයාලට කුඩා පරිමාණයෙන් පටන් අරගෙන මහා පරිමාණය දක්වා දියුණු කරගන්න පුළුවන්. කෑම කියන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් නිසා කෑම සම්බන්ධව තියෙන ඕනම දෙයක තියෙන ඉල්ලුම කවදාකවත්ම අඩු වෙන්නේ නැහැ. ඔන්න මම දැන් කතාවෙන් කතාව අපි පුංචි කෑලි වලට කපාගත්ත ස්ටීම් කරගත්ත බන් එක මෙන්න මේ විදිහට oven එකේ සෙල්සියස් අංශක 100ක වගේ උෂ්ණත්වයේ මම පැය භාගයක් විනාඩි 40ක් විතර මේ අත පෙරලමින් මෙන්න මේ විදිහට හොඳින් බේක් කරගත්තා. මෙන්න බලන්න දැන් මේක සාමාන්‍යයෙන් දෙකට කඩන්න පුළුවන් තරමට හොඳින් බේක් වෙලා තියෙන්නේ. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ විදිහට කෑලි කපලා අරගෙන බේක් කරන්නේ කියලා. මේ විදිහට කෑලි කපලා අරගත්තම අපිට ඉක්මනින්ම බේක් කරගන්න පුළුවන්. නැත්තම් සම්පූර්ණ අපි හදාගත්ත බන් එකම බේක් කරලා අරගන්නකොට වියලෙන කාලය ගත වෙනවා වැඩිනේ. ඉතින් මම මේ වගේ තවත් එක පිටිමෝලියක් අනලා ඒක සම්පූර්ණයෙන්ම ට්‍රේ එකට දාලා ස්ටීම් නොකර බේක් කරලා අරගෙන ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන මේ විදිහට සම්පූර්ණ පිටිමෝලිය oven එකට දාලා බේක් කරලා අරගෙන කෑලි කපලා ආයමත් සැරයක් අඩු උෂ්ණත්වයේ බේක් කරගෙන හොඳට වියලි තත්ත්වයට පත් කරගත්ත පාන් කෑලි ටික. ඉතින් අපිට මේක එක සැරේට පාන් කුඩු විදියට හදාගන්න බෑ. තවත් පොඩි ක්‍රියාවලියක් තියෙනවා. මම මේක වීඩියෝ එක ඉදිරියේදී ඔයාලට අනිවාර්යයෙන්ම පෙන්නනවා. මේ බලන්න දෙකට කඩන්න පුළුවන් මට්ටමට මේවා හොඳින් බේක් වෙලා තියෙන්නේ. දැන් ඔන්න අපේ මේ හෝම්මේඩ් පාන් කුඩු ව්‍යාපාරයේ ලොකු වැඩ කොටසක් අවසానයි. නමුත් මෙතනින් එහාට තියෙන මේ පුංචි වැඩේ තමයි අපිට ටිකක් කරගන්න අමාරුම වැඩේ වෙන්නේ. දැන් මේ පාන් කෑලි ටික ගොඩක් වීලිලා වගේ ගතියක් තියෙනවනේ. ඉතින් එක සැරේට බ්ලෙන්ඩ් එකට දැම්මොත් එහෙම බ්ලෙන්ඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ වගේ මම මෙතනදී සහල් කවරයක් භාවිතා කරනවා. ඒ සහල් කවරයට අපි වෙලගත්ත පාන් කෑලි ටික දාලා මෙන්න මේ විදිහට ටිකක් ලොකු වංගෙඩියක මෝල් ගහකින් හරි ටිකක් පරණ රෝලින් පින් එකක් හරි පාවිච්චි කරලා අපි මේක හොඳින් මේ විදිහට තලා ගන්න ඕන. එතකොට මේ පාන් කෑලි වල තියෙන තද ගතිය අඩු වෙලා අපිට මේක බ්ලෙන්ඩර් එකෙන් බ්ලෙන්ඩ් කරලා පාන් කුඩු විදිහට හදා ගන්න පුළුවන්. නමුත් අපි මහා පරිමාණයෙන් කරනවා නම් අපිට මෝලක් කියන්නේ ඇඹරුම් යන්ත්‍රයක් භාවිතා කරන්න වෙනවා. මොකද එක දිගට අපිට මේක ලොකු ප්‍රමාණයක් බ්ලෙන්ඩර් එකෙන් අඹර ගන්න අමාරුයිනේ. ඔන්න ඉතින් මම බ්ලෙන්ඩර් එකෙන් මේ ටික අඹරගෙන තියෙන්නේ. පළවෙනි සැරේට අඹර ගත්තට පස්සේ සාමාන්‍ය කෑලි ගතියක් තියෙනවා. ඔයාලට මේ කෑලි ගතිය පිටින්ම භාවිතා කරන්නත් පුළුවන්. නැත්නම් දෙවෙනි වටේට අපිට මේක තව ටිකක් සීන් වෙන අඹර ගන්න පුළුවන්. නමුත් ඊට පෙර මෙන්න මේ විදිහට ආයෙම මම පරණ නාස්ටික් සෝස් පෑන් එකකට එකතු කරගෙන මේක යන්තම් අඩු ගින්දරේ ආයමත් සැරයක් ටික වෙලාවක් මෙන්න මේ වගේ බැද ගන්නවා. මේ විදිහට කරන්න හේතුව තමයි oven එකකින් අපි බේක් කරලා අරගත්තත් පාන් කෑලි වල මැද සමහර විට අමු ගතියක් තියෙන්න පුළුවන්. ඒ විදිහට අපි මේක ඇසුරුම් කරොත් එහෙම පාන් කුඩු වල තෙතමනේ ගතිය වැඩි නිසා ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර කෑමට වගේ නම් චීතකරණේ දාලා ඔයාට අරගන්න පුළුවන්. ව්‍යාපාරයක් විදිහට කරනවා නම් හරිම විදිහට කරන්න ඕන. මම දැන් ඔයාලට මුලින්ම පෙන්නපු විදිහට සුදු පාට පිටි මෝලයෙන් පාන් කුඩු ටික හදාගෙන පෙන්නුවා. මම මේ පෙන්නන්නේ ස්ටීම් නොකර කෙලින්ම oven එකට දාලා අරගත්ත පාන් එක. ඒකෙත් සම්පූර්ණ ක්‍රියාවලියම අපි කලින් කරා වගේම ස්ටීම් කරලා හදාගත්ත බන් එකේ විදිහටම මෙන්න මේ වගේ කෑලි කඩලා ඒක ආයෙම oven එකට දාලා හොඳින් බේක් කරගෙන මම මුලදී පෙන්න විදිහටම බ්ලෙන්ඩ් කරලා අරගන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්නන්නේ විදිහටම අපි හදාගත්ත කහ පාට පිටිමෝලිය තියෙනවනේ. ඒකෙන් හදාගත්ත පාන් කුඩු වල පෙනුම මේ බලන ටිකක් වෙනස් විදිහේ ලස්සන පෙනුමක් තියෙනවා නේද පාන් කුඩු එකේ. ඉතින් ඒකත් මම බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ යම්කිසි තෙතමනයක් තියෙනවා නම් ඒක ඉවත් කරගන්න ආයෙම ගොඩාක් අඩු ගෙන්දරේ මේ වගේ ලිපේ තියාගෙන පොඩ්ඩක් පැද ගන්නවා. පැදගත්තට පස්සේ ඔයාලට පුළුවන් ආයෙම මේක කුඩා කැබලි වලට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේක අපි පළවෙනි අවස්ථාවේ කරන නිසා මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ගෙදර තියෙන උපකරණ වලින් අඩු වියදමකින් ආරම්භ කරන්නේ. තවත් ඔයාට වියදම අඩු කරගන්න ඕන නම් පුළුවන් මේ විදිහට පාන් කෑලි ටික සාමාන්‍යයෙන් ටිකක් ඉත තියෙන තාච්චියකට දාලා ගොඩාක් අඩු ගින්දරේ ඔයා දරලිපක එහෙම උයා ගන්නවා නම් ඒ ගින්දර මතු පිට තියලා ටිකක් වේල ගන්න. මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ සුදු පාට පිටිමෝලියෙන් හදාගත්ත පාන් කුඩු ටික. බලන්නකෝ කොච්චර ලස්සන පැහැදිලි පෙනුමකට තියෙනවද කියලා.
ඒ වගේම තමයි මේ තියෙන්නේ කහපාට පිටිමෝලියෙන් හදාගත්ත පාන්කුඩු ටික. මේකේ කැබලි ගතිය අඩු කරගන්නවා. යට කැමති නම් තව සැරයක් බ්ලෙන්ඩ් කරලා අරගන්න පුළුවන්. අපිට පුළුවන් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන ක්‍රමයටම නැතුව එකම කලර් එකකින් නැතුව කලර් එක වෙනස් කරලා ඒ වගේම ප්‍රමාණයෙන් වෙනස් කරලා කියන්නේ කැබලි වල ප්‍රමාණය වෙනස් කරලා තව මේකට ඔයාට රසය එකතු කරන්න පුළුවන් චීස් රස ඒ වගේම සුදු ලුණු රස ඒ වගේ විවිධාකාර ක්‍රමවලට මේක ටිකක් රසය ඒ වගේම පෙනුම වැඩි දියුණු කරලා හොඳ ව්‍යාපාරයක් විදිහට මේක ආරම්භ කරන්න. ඉතින් මම ඔයාලට කියලා දුන්නේ ගොඩාක් අඩු වියදමකින් මේක හදාගන්න ක්‍රමය. ඉතින් මෙතනදී ඔයාලට සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් හදාගන්නකොට මම කියලා දුන්න ක්‍රමයටම කරාට ඔයා මේක බිස්නස් එක ටිකක් දියුණු කරගන්නවා නම් ඔයාට පුළුවන් ටිකක් එකතු කරගන්න මුදල් වලින් උපකරණ එහෙම මිලදීගෙන සාමාන්‍යයෙන් ඔයාට මෙතනදී ගැටලුවක් විදියට ඇති වෙන්නේ අඹර ගැනීමේ ගැටලුව. අනිත් හැමදේම ඔයාට වියදම අඩුවෙන් කරගන්න පුළුවන් වුණත් අඹර ගන්න ගැටලුව ඇති වෙනවා. ඒකට ඔයා මොකක් හරි අඹර යන්ත්‍රයක් හරි අරගෙන මේ වැඩේ මෙන්න මේ විදිහට ලස්සන ඇසුරුමක් එක්ක ව්‍යාපාරයක් විදියට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් පාන්කුඩු කියන්නේ රෝල්ස්, පැටිස්, කට්ලට් වගේ කෑම වර්ගවලට නැතුවම බැරි අමුද්‍රව්‍යයක්නේ. ඔන්න මම ඔයාලට කිලෝ 1ක පිටි ප්‍රමාණයෙන් පාන්කුඩු ග්‍රෑම් 913ක් තියෙනවා. මම අරගත්ත ප්‍රමාණ වලින් හැදුවට පස්සේ මෙතනදී අපි බේක් කරනකොට මේකේ තියෙන තෙතමන ඉවත් වුණාට පස්සේ පොඩි ග්‍රෑම් ප්‍රමාණයක් අඩු වෙනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම්. අපේ පැත්තේ පාන්කුඩු කිලෝ 1ක මිල සඳහන් වෙලා තියෙන ආකාරය රුපියල් 575ක් වෙනවා. ඉතින් අපිට පාන් පිටි කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 200ත් 230ත් අතර මිලකට මිලදී ගන්න පුළුවන් නේ. එක එක පැතිවල මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මහ පරිමාණයෙන් කරනවා නම් පාන් පිටි එහෙම පාන් පිටි 25 මිටියක් ඒ කියන්නේ කිලෝ 25 මිටියක් වගේ අරගෙන ඇවිල්ලා මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම අනිකුත් අමුද්‍රව්‍ය සහ අනිකුත් තියදන් සියලු මේ දේවල් එකතු කරාට පස්සේ අපිට රුපියල් 350ක් වගේ මුදලක් ඇතුළත පාන්කුඩු කිලෝ එකක් හදාගන්න පුළුවන්. එතකොට මම පෙන්නපු පාන්කුඩු පැකට් එක රුපියල් 575කට තියෙනවා ඔයාලා දකින්න ඇතිනේ. සාමාන්‍යයෙන් අපිට හැම පැත්තෙම වෙන වියදම් ටික පාලනය කරගෙන මේක ගොඩාක් අඩු මුදලකට නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත පාන්කුඩු වලින් බෙදපු රෝල්ස් ටිකක්. ඉතින් මම හිතනවා අද දවසේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ අලුතෙන් හිතලා අලුත් දෙයක් ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න. අද දවසේ මගේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න තිබුණු දේවල් මම හිතනවා මම පැහැදිලිව ඉදිරිපත් කළා කියලා. ආයෙමත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.